කිව්වා වගේම අපි අද යන්නේ නුවරයි. ඉතින් මේ vlog එකත් එක්ක එකතු වෙලා ඉන්න අපි මොනවද කරන්න කියලා බලන්න. අපි මුලින්ම ගියේ හැලබොජුන් එකට අපේ උදේ ආහාරය ගැනීමට. මේ ඉන්නේ ඉතින් මම. ඉතින් අපි හැලබොජුන් එකෙන් රොටි, ආප්ප, වෝටර්මෙලන් ජූස් වගේම තමයි අරගෙන කෑවේ බිව්වේ. දැන් ඉන්නේ අපි නුවර. ඉතින් නුවරට ආපු ගමන් අපි කරේ KCC එකට ගියපු එක. KCC එකට ඇතුළු වෙනකොට මෙන්න මේ වගේ ලස්සන මල් ටිකකුත් තිබ්බා. ඒ වගේම අද KCC එකේ බුක් ෆෙයාර් එකකුත් තිබ්බා. කොච්චර නුවරාවත් මේ නම් මගේ ෆස්ට් ටයිම් තමයි KCC එකට එන. ඉතින් දැන් අපි හදන්නේ මේ shopping කරන්න. අපි shopping කරනකම් අපේ මල්ලිලා දෙන්න මාරම කම්මැලි කමේ මෙන්න මෙහෙම වාඩි වෙලා හිටනම් ලොකුවට shopping කරන්න දෙයක් තිබ්බේ නෑ. අපේ අම්මටයි පුංචිටයි ගන්න තමයි අපි ආවේ. මේ ෂොප් එකේ දාලා තියෙන සින්දු ඇහෙනවා guys, copyright issues එකයි. ඒ හින්දා තමයි මම මේ voice එක දාන්නේ. ඇවිදලා ඇඳුම් තියෙන අපිට සෙට් වෙන කඩේකට කියලා තිබ්බේ මූස් ෂොප් එක විතරයි. ඉතින් අපි එතන ගොඩාක් වෙලා හිටියා ඇඳුම් තෝර. කොහොමද guys මගේ outfit එක මං ඔලත් necklace එකකුත් දැම්මා. පැයක විතර තේරීමකට පසුව ඔන්න අපි ලොකු දඩයක් තමයි දාන්න යන්නේ අපේ අම්මට. ඇත්තටම කිව්වොත් මේගොල්ලෝගේ ඇඳුම් මාර ලාභයි සහ quality. ඉතින් ඊට පස්සේ අපි ගියේ food court එක පැත්තට. එක එක අය එක එක ඒවා ගත්තා. ඉතින් අපේ පැස්ටා අරන් තිබ්බා, මං ගත්තේ රොටි, අපේ නංගි තායි මොකක්ද අරන් තිබ්බා. අන්න ඒගොල්ලෝගේ මේ කාඩ් සිස්ටම් එකට මාර කැමති. ඉතින් කාලබීල ඉවර වෙලා අපි ගියා ගේම්ස් ප්ලේ කරන්න. and ඒගොල්ලෝගේ කැමත් මාර රසයි. ඇත්තටම කිව්වොත් මං හිතන්නේ OGF එකට වඩා මම KCC කැමතියි. මොකද ඒගොල්ලෝගේ ගේම්ස් උත් නිකන් per person 500යි යන්නේ. and ඒගොල්ලෝගේ කැමත් මාරම රසයි. ගේම්ස් එහෙම ප්ලේ කරලා අපි යන්න පිටත් වුණා අපේ හොටෙල් එකට. ඉතින් අපි ගියේ Candy Mist by Cinnamon කියන මෙන්න මේ හොටෙල් එකට. ඉතින් ගිය ගමන් අපිට රිෆ්‍රෙෂින් ටවල්ස්, ඊට පස්සේ වෙල්කම් ඩ්‍රින්ක් එකක් වගේ දේවල් හම්බ වුණා. දැන් අපි අපේ රූම්ස් වලට යන්න තමයි හදන්නේ. ඉතින් මෙයාලගේ සර්විස් එක නම් හොඳයි. වාචි පෙන්නන්න එපා. මේ තියෙන ඉතින් ඒගොල්ලෝගේ බාත්රූම් එක. මම මාර කැමතියි මේගොල්ලෝගේ බාත්රූම් එකට. මොකද ඒක මාර ක්ලීන් and ඒකේ අර ඩෝස් වලට මම මාර කැමතියි දාලා තියෙන කලර් එකට. දැන් මම ඔයාලට පෙන්නනම් අපේ රූම් එක තිබ්බ විදිහ. අපි ගත්තේ ට්‍රිපල් රූම් එකක්. ඒකට මාස්ටර් බෙඩ් එකයි මේ වගේ පොඩි බෙඩ් එකකුයි ටීවී සෝෆා ඔක්කොම හම්බෙනවා. ඉතින් පොඩ්ඩක් රෙස්ට් කරන්නත් එක්ක අපි Netflix බලන්න පටන් අරගෙන ඊට පස්සේ ගියා පොඩක් pool එක පැත්තට. ඉතින් මේගොල්ලෝගේ pool එක නම් මාර ලස්සනයි. No words guys, one of the favorite pools. pool එකේදී අපි මෙන්න මේ bites වර්ග ටිකක් ගත්තා. දැන් යමු මාත් එක්ක අපේ dinner buffet කොහොමද කියලා බලන්න. restaurant එක ගැන කිව්වොත් it's very clean and spacious and we also had live music. මේ තියෙන ඒගොල්ලන්ගේ bread corner එක. ඉතින් මෙතන නම් ගොඩාක් varieties තිබ්බා and also ඒගොල්ලන්ගේ soup වර්ග දෙකක් තිබ්බා. appetizers වලට නම් එක එක જાතිය cheese slices, meat slices, ඒ වගේම sauces වර්ග වගේ ගොඩාක් varieties තිබ්බා. salads. මේන්ස් වලට fried rice, noodles, biryani, Indian වගේ ඒවා තමයි තිබ්බේ. and also මට මතකයි ඒගොල්ලෝ ගාව dumplings උත් තිබ්බා. මේ තියෙන ඉතින් එදා dinner වලට මගේ ගත්ත plates දෙක. දැන් යමු අපි dessert corner එකට. ඉතින් ඔයාලට පේනවා වගේ ගොඩාක් varieties තිබ්බා. එක එක pudding જાති, jelly, ඒ වගේම mousse වර්ග ගොඩක් දේවල් තිබ්බා and it's very eye catching. මේ තියෙන්නේ පහවදා උදේ අපි ගිහිල්ලා අපේ breakfast එක ගන්න. ඉතින් breakfast එකටත් bread corner එකක් තිබ්බා. ඒ වගේම සුප් જાති දෙකක් තිබ්බා. මේන්ස් වලට ඉතින් pancake, waffles, ඒ වගේම fried rice, noodles වගේ දේවල් තමයි තිබ්බේ. මම ඉතින් pancakes වලින් තමයි start කරේ. කාලා බීලා ඉවර වෙලා අපි ගියා ශ්‍රී දලන්දා මාලිගාවට. මම මේ entrance part එකට මාර කැමතියි. ඒකේ තියෙන චිත්‍රයේ vibe එක I just don't know. මාර ලස්සනයි ඒ තැන. ඉතින් එදා නම් ගොඩාක් සෙනග හිටියා. එදා හරිම නිකන් කළුවර වැහිබර දවසක් වෙනකොට ගොඩාක් සෙනග හිටියා. ඉතින් අපි මෙතෙන්ට ඇවිල්ලා වැඳලා කළා. ඊට පස්සේ මායම ගියා මේක පරිණතාවට තමයි දැක්කේ. මේ ඇවිල්ලා ඒකල් රජවරුන්ගේ බිසවරුන් ආපු තැනක්. ඉතින් ඊට පස්සේ අපි හොටෙල් එකට ගිහිල්ලා අපේ ලන්ච් එක ගත්තා. මම වැඩි වීඩියෝ කරේ නෑ කෑමම. මොකද මම ඔයගොල්ලන්ට ඔල්රෙඩි ගොඩක් දේවල් පෙන්නුවා හොටෙල් එකේ තියෙන කෑම ඒවා ගැන. පහුවදා ඊට පස්සේ අපි ගෙදර යන ගමන් ගියා ඇහැලේපොළ වලව්වේ තියෙන wax museum එක බලන්න. ඉතින් ඒක ඇතුළේ වීඩියෝ කරන්න දෙන්නේ නෑ guys. මෙහෙම තමයි මම ඉතින් ඔයාලට ඒක රෙකෝඩ් කරේ. ඉතින් අදට එච්චරයි guys. මගේ ඊළඟ vlog එකකින් හම්බෙමු.